Hello everyone, welcome to our channel Luna and Compass. ඉතින් අදත් අපි ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යනවා බණ්ඩාර වෙලට. ඉතින් මේ ගමන යන්නේ අපි අපේ ට්‍රිප් සෙට් එකේ. ඉතින් ට්‍රිප් සෙට් එකට මේක ගොඩාක් විශේෂ ගමනක්. ඒයි කියලා මම වීඩියෝ එක මැදදී කියන්නම්. ඉතින් අපි මුලින්ම ආවා හපුතලේ තියෙන මේ ලස්සන බංගලෝ එක බලන්න. මේ තමයි ඇඩිසන් බංගලෝ එක. ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ බංගලෝ එක හදලා තියෙන සර් තෝමස් විලියම්ස්. පස්සේ කාලෙක මේක මොනාස්ට්‍රි එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතන ලස්සන ගාඩ්න එකක් තියෙනවා. ඔයාලට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලම හදන ස්ට්‍රෝබෙරි ජෑම් එකක් තියෙනවා. ඒකත් try කරන්න පුළුවන්. ඉතින් මේ බංගලෝ එක ඇතුළේ වීඩියෝස් ගන්න බෑ. ඒ නිසා අපි ඔයාලට බලන්න එළිය වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් මම කලින් කිව්වනේ මේ ගමන ටිකක් විතර විශේෂයි කියලා. ඒ තමයි අපිට ආයෙමත් ගොඩ කාලෙකට ට්‍රිප් සෙට් එකකින් ට්‍රිප් එකක් යන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රිප් සෙට් එකේ අපි හැමෝම එකට යන ට්‍රිප් එකක්. ඒ ඇයි කියලා කියනවා නම් මේ ගමන අපි යන්නේ මගේ අනිත් හොඳම යාළුවත් ලංකාවෙන් යන්න කලින්. ඉතින් මේ වීඩියෝ එක දානකොට නම් එයා ලංකාවෙන් ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ අයියටයි මල්ලිටයි නම් මෙතන ගොඩාක් දේවල් තිබ්බා කරන්න. මෙතන ගොඩාක් ඉඩ තියෙන නිසා ඒ දෙන ගොඩක් වෙලා සෙල්ලම් කරා. ඊට පස්සේ අපි ආව මේ බණ්ඩාරවල තියෙන මෝල් එකට අපේ ලන්ච් එක ගන්න. ඉතින් එතනදි මට මේ වගේ ලස්සන ෆ්ලවර් බොකේ එකකුත් හම්බ වුණා. ඊට පස්සේ අපි යනවා අපි අද ඉන්න විලා එකට. මේ තමයි විලා සරුංගල් කන්ද. ඉතින් මේකේ බෙඩ්රූම්ස් 4ක් තියෙනවා. ඔයාලට ඕන නම් මේ බෙඩ්රූම්ස් වෙන වෙනම බුක් කරන්නත් පුළුවන්. නැත්නම් ෆුල් විලා එකම බුක් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතන හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තියෙන තැනක්. ෆැමිලි එකක් විදිහට එතකොට ෆ්‍රෙන්ඩ්ස් මේ යාළුවෝ ගොඩක් එක්ක ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැන. ඉතින් මෙයාලගේ ෆ්ලෝර්ස් 4ක් තියෙනවා. ඉතින් මුලින්ම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ අපේ පාකින් ෆැසිලිටිස් තියෙනවා අපේ vehicles වලට. ඊට පස්සේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඔයාලා දැක්ක වගේ pool area එකක්, ඒ වගේම මේ වගේ living area එකක්, dining area එකක් වගේම එක bedroom එකකුත් තියෙනවා. ඉතින් තව දෙයක් මේ විලා එකට in-house chef කෙනෙක් ඉන්නවා. ඉතින් අපිට ඕනි meal plan එක කිව්වහම ඒකට අවශ්‍ය groceries ටික දීලා අපිට පුළුවන් අපේ meals arrange කරගන්න. අපි දැන් යන් next floor එකට. ඉතින් මේ floor එකේ මේ වගේ TV area එකක් වගේම bedrooms දෙකක් තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේ bedrooms හැම එකක්ම attached bathrooms තියෙන bedrooms. ඉතින් මේ විලා එක ඇත්තටම හරිම cozy vibe එකක් තියෙන comfortable විලා එකක්. ඉතින් මේ විලා එකට හරිම ලස්සන sunset එකකුත් බලා ගන්න පුළුවන්. ඒක නම් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ ෆ්ලෝර් එකේ රූෆ් টොප් එකකුත් තියෙනවා. ඉතින් මේ රූම් එකේ තමයි අපි හිටියේ. අපි දැන් ඔයාලට පෙන්නන්නම් රූම් ටුවර් එක. ඉතින් මෙන්න මේ පාර දිගේ තමයි මේ විලා එකට එන්න තියෙන්නේ. ඉතින් අපි පහළට එද්දී කේමිනක් සෙල්ලම් කරන්න පටන් අරන් එයාට ඉතින් මෙතන ගොඩාක් දේවල් තිබ්බක් කරන්න. ඉතින් අද අපේ ට්‍රිප් එකට අපේ මගේ තව හොඳ යාළුවෙකුත් ආවා. එයාගේ ෆැමිලි එකත් අපි යාළුවත් පස්සේ පෙන්නන්න. ඉතින් ඊට පස්සේ අපි pool එකේ ටිකක් වෙලා ඉඳලා තමයි අපේ ඩිනර් එක ගන්න අපි ආවේ.
මේ ඉන්නේ අපේ ට්‍රිප් සෙට් එකේ අලුත් සමාජිකාව. ඉතින් මම කලින් කිව්වා වගේ මගේ තව හොඳ යාළුවෙක් මේ ට්‍රිප් එකට ආවා. ඉතින් මේ තමයි ඒ අපේ නංගි බබා. ඉතින් කේමී නංගිත් ගොඩක් වෙලා සෙල්ලම් කරා. මාලි නම් මේ වෙලාවේ නිදා ගන්න ගිහිල්ලා. ඉතින් අපි අපේ ඩිනර් එක අරගෙන එහෙම එක එක ඇක්ටිවිටීස් ගේම්ස් කරා. මේ දවස අමතක නොවන දවසක් විදිහට තියෙන්න ඕනි නිසා. ඉතින් අපි මේ වගේ පොඩි ගේම්ස් ඇක්ටිවිටීස් කරා. මොකද අපිට ඕන වුණා මේ දවස අමතක නොවන මතකයක් විදිහට තියාගන්න. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල එක එක හීන තියෙනවානේ. ඉතින් ඒ හීන හොයාගෙන යනකොට අපිට එක එක පාත්ස් වල යන්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ తాවකාලික සම්දීන් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ආයෙමත් දවසක ලෝකෙ කොහේදී හරි අපේ ට්‍රිප් සෙට් එකට මේ වගේ ලස්සන මතක එකතු කරගන්න පුළුවන් දවසක් එනකම් මම බලාගෙන ඉන්නවා. ඒ අස්සෙදි මෙන්න මේ චූටි නංගියත් ඇහැරලාවනේ. ඉතින් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙමත් එන්න. ඉතින් අපේ ගේම් එක වින් කළේ කවුද කියලා බලන්නකෝ. ඒ අස්ස ඉතින් පොඩි හොර වැඩක් ගියා. මේ ඉන්න වීනා. එහෙනම් thank you for watching. Bye.